සුබ දවසක් යාළුවනේ ඔයාලා හැමෝටම අද මම ඔයාලට කියලා දෙන්නේ කොහොමද ලේසියෙන්ම ඉමෝ account එකක් හදාගන්න කියලා. වීඩියෝ එකට යන්න කලින් ඔයා තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්නත් අමතක කරන්න එපා. වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් like කරන්නත් අමතක කරන්න එපා. මුලින්ම ඔයා යන්න මේ විදිහට ඔයාගේ Play Store එකට. ඊට පස්සේ මෙන්න මේ පහලින් තියෙන මෙන්න මේ search කරන තරම එහෙම touch කරගන්න. ඊට පස්සේ මෙන්න මේ සර්ච් කරන තැන මේ විදිහට IMO කියලා ටයිප් කරගන්න. ඊට පස්සේ මෙන්න මේ IMO කියන එක ටච් කරගන්න. දැන් මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් IMO app එක මෙතනින් තියෙනවා. ඒත් එක මේ දකුණු පැත්තේ තියෙනවා install කියලා තියෙනවා. මෙන්න මේක ටච් කරන්න. හරි. දැන් මගේ ෆෝන් එකට මෙන්න මේ විදිහට app එක download වෙනවා. හරි ඉමෝ app එක download වෙලා ඉවරනාට පස්සේ මෙන්න මෙතනින් open කියලා පෙන්නනවා. මෙන්න මෙතනින් open කියන තැනින් අපි app එක හදාගන්න යන්න පුළුවන්. එහෙම නැත්නම් මේ විදිහට Play Store වලින් අයින් වෙලා මෙන්න මේ ඉමෝ කියන app එකටත් මෙන්න මේ විදිහට යන්න පුළුවන්. ඉතින් මම මෙතනින් app එකට යන්නම්. මේ විදිහ app එක open වෙනවා. මෙතනින් ඇවිල්ලා තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන් agree කියලා. මෙන්න මේක ඔයා touch කරගන්න. touch කරගත්තට පස්සේ මෙතනින් ආයි allow කියලා ඇවිල්ලා තියෙනවා. මෙන්න මේක දෙන්න. ඊට පස්සේ යාළුවනේ ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් පහලින් තියෙනවා අපේ ෆෝන් නම්බර් එක දෙන්න ඕන තැන. ඔයාලට පේනවද මේ ශ්‍රී ලංකා කියලා ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ මගේ රට මෙතනින් සිලෙක්ට් වෙලා තියෙන්නේ. ඔයාගේ ඉන්න රට මෙතනින් සිලෙක්ට් වෙලා නැත්නම් ඔයා මෙන්න මේ නමට උඩින් මෙතනින් මේ ශ්‍රී ලංකා කියන තැන උඩින් මෙහෙම ටච් කරගන්න. ඔයාගේ වෙන නමක් සමහරට ඇවිල්ලා තියෙන්න පුළුවන්. මෙතන ඒ නම උඩින් මෙහෙම ටච් කරගන්න. ටච් කරගත්තට පස්සේ මෙතන මේ උඩින් තියෙන සර්ච් බාර් එකේ මෙන්න මෙතන ටච් කරගන්න. ටච් කරගෙන ඔයා ඉන්න රටේ නම මෙතනින් ටයිප් කරගන්න. මම උදාහරණයක් විදිහට ශ්‍රී ලංකා කියලා ගහන්නම්. මෙහෙම SR කියලා ගහපු ගමම මෙන්න මේ ශ්‍රී ලංකා කියලා ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයා ඉන්න රට මේ විදිහට ටයිප් කරගන්න. ඊට පස්සේ මේ රටේ නම උඩින් මෙන්න මේ විදිහට ටච් එකක් දාන්න. දැම්මට පස්සේ මෙතනින් මෙහෙම නම රටේ නම මෙතනින් සිලෙක්ට් වෙනවා. ඊට පස්සේ දැන් ඔයාලට මෙතනින් පුළුවන් ඔයාගේ ෆෝන් නම්බර් එක ටයිප් කරගන්න. මම මගේ ෆෝන් නම්බර් එක මෙතනින් මේ විදිහට ටයිප් කරගන්නම්. හරි. මේ විදිහට නම්බර් එක ටයිප් කරගත්තට පස්සේ මෙන්න මේ දකුණු පැත්තේ තියෙන නිල් පාට රවුමක් ඇතුලේ හරි ලකුණ මෙතනින් ටච් කරන්න. හරි. ඊට පස්සේ ආයෙ ඔයාගෙන් මෙහෙම අහලා තියෙනවා ඔයා මේ ටයිප් කරපු නම්බර් එකේ යම් වැරදීමක් එහෙම තියෙනවා නම් ආයෙ හදා ගන්න පුළුවන්. ඉතින් මේ මගේ නම්බරේ ප්‍රශ්නයක් නැති නිසා මම මෙතන මේ ඕකේ කියන එක දෙන්නම්. ඔයත් මේක දෙන්න. ඊට පස්සේ යාළුවා ආයෙත් මෙන්න මේක ඕකේ කියන එක ටච් කරගන්න. ඊට පස්සේ මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් allow කියලා ඇවිල්ලා තියෙනවා. මෙන්න මේක ටච් කරගන්න. ඊට පස්සේ යාළුවනේ දැන් මෙතනින් ඔයාලට ඉමෝ කෝල් එකක් හෝ ඉමෝ වලින් මෙන්න මෙතන උඩින් ෆෝන් එකේ උඩින් ඔයාලට බලා ගන්න පුළුවන් මැසේජ් එකක් එනවා. ඒ මැසේජ් එකේ නම්බර එක මෙතන මේ ඉතුරු ටිකට ටයිප් කරගන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාගේ ෆෝන් එකට කෝල් එකක් ඇවිල්ලා ඔටෝම මෙන්න මෙතනින් නම්බර ටික සේව් වෙනවා. අපි දැන් බලමු මේ වැඩේ වෙනවා මේ විදිහට. හරියටම ඔයා දකින්න ඇති මගේ ඉමෝ අර කෝඩ් එකක් අවශ්‍ය වෙලා තිබ්බ තැනට කෝල් එකක් ආවා. ඒ කෝල් එකත් එක්කම ඒ කෝල් එකෙම ඒ ඉමෝ කෝඩ් එක සේව් වුණා. සේව් වෙලා මෙන්න මේ තැනට ආවා. මෙතන කියලා තියෙන්නේ ඔයාගේ ඉමෝ account එකට දාන නම ටයිප් කරගන්න කියලා. ඉතින් ඔයාගෙත් මේ විදිහටම තමයි වෙන්නේ. මෙතනින් ඔයාගේ නම දාගන්න මේ විදිහට. හරි. මම මගේ නමට මේ විදිහට ටයිප් කරගත්තා. ඊට පස්සේ ඔයාලට මෙතන පේනවා දකුණු පැත්තේ උඩින් තියෙනවා මෙන්න මේ හරි ලකුණ. මෙන්න මේක ඔයාගේ නම ටයිප් කරගත්තට පස්සේ ටච් කරගන්න. ඊට පස්සේ යාළුවා මෙතනින් ඔයාගේ ඉමෝ එකට දාන්න අවශ්‍ය ප්‍රොෆයිල් පික්චර් එක මෙන්න මෙතනින් දාගන්න පුළුවන්. මෙතන මේ කැමරා එක උඩ එකපාරක් ටච් කරන්න. ඊට පස්සේ ඔයාලට පහලින් බලා ගන්න පුළුවන් take photos කියලා තියෙනවා. ඒ කියන්නේ ඔයාලට දැන් ඉමෝ එකේ ඉන්න ගමන් ෆොටෝ එකක් ගාලා අප්ලෝඩ් කරගන්නත් පුළුවන්. ඊට අමතරව ඔයාගේ ඇල්බම් එකට ගිහිල්ලා ෆොටෝ එකක් තෝරන්න පුළුවන්. මම මේ විදිහට මගේ ඇල්බම් එකට යනවා. ඇල්බම් එකට යනකොට යාළුවනේ මෙතන allow කියලා ඇවිල්ලා තියෙනවා. මෙන්න මේක ටච් කරන්න. හරි. ඊට පස්සේ යාළුවා මම මෙතනින් මට අවශ්‍ය ෆොටෝ එකක් මම මෙතනින් සිලෙක්ට් කරගන්නවා. මේ විදිහට
මේ විදිහට සිලෙක්ට් කරගත්තට පස්සේ මම මෙතනින් මට ඕන විදිහට මෙතනින් ෆොටෝ එක හදා ගන්නවා. ඔයාලට ඕන විදිහට මේ විදිහට වෙනස් කරලා හදා ගන්න. හදාගෙන මෙන්න මෙතන පහලින් තියෙන හරි ලකුණ ටච් කරන්න. හරි. ඊට පස්සේ දැන් අපේ ප්‍රොෆයිල් පිච් එක වැටලා ඉවරයි අපේ ඉමෝ account එකට. දැන් මෙතන මේ දකුණු පැත්තේ උඩින් තියෙන හරි ලකුණ ටච් කරගන්න. හරි. දැන් ඊට පස්සේ ඔයාලට අවශ්‍ය වෙනවා ඔයාගේ ෆෝන් එකේ තියෙන ඊමේල් ඇඩ්‍රස් එකක් මෙතෙන්ට දෙන්න ඕන. මෙතනින් මගේ ඊමේල් ඇඩ්‍රස් ටික මෙතනින් මේ විදිහට ඇවිල්ලා තියෙනවා. ඔයාලට අවශ්‍ය ඊමේල් ඇඩ්‍රස් එකක් මෙතෙන්ට ටච් කරගන්න. මම මේ විදිහට මගේ ඊමේල් ඇඩ්‍රස් එක මෙතෙන් ටච් කරගන්නවා. හරි. ඊට පස්සේ ඔයාලට අවශ්‍ය නම් එතන ඒක ඊමේල් ඇඩ්‍රස් එක දෙන්න අවශ්‍ය නැත්නම් මේ යටින් තියෙන ස්කිප් කියන එක දෙන්නත් පුළුවන්. මම මෙතන ඊමේල් එක මට අවශ්‍ය නිසා මම මෙතනින් දෙනවා. ඊට පස්සේ දීලා මෙතන උඩින් තියෙන මේ දකුණු පැත්තේ උඩින් තියෙන මේ හරි ලකුණ ටච් කරනවා. හරි. මගේ ඊමේල් එකටත් මෙතන කෝඩ් එකක් එනවා. හරි. දැන් ඊට පස්සේ ඔයාලා මෙතනින් බලා ගන්න පුළුවන් allow කියලා ඇවිල්ලා තියෙනවා. මෙන්න මේක ටච් කරන්න. හරියල්ල දැන් මගේ ඊමෝ account එක ඔන්න ඔය විදිහට හැදිලා ඉවරයි. ඉතින් ඔයාලට අවශ්‍ය ඔයාගේ friendsලා හොයාගෙන මෙතනින් ඔයාලට ඕන විදිහට දැන් මෙතනින් chat කරගන්න පුළුවන්. ඔයාගේ ඊමෝ account එකේ වැඩ පටන් ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ දකුණු පැත්තේ කෙළවරේ උඩින් තියෙන මෙන්න මෙතන ටච් කරගන්න. ටච් කරාට පස්සේ ඔයාගේ ඊමෝ account එකේ ඔයාගේ ෆෝන් එකේ ඉන්න friends list එකේ ඊමෝ තියෙන අයගේ මෙන්න මේ විදිහට නම්බර් සේරම බලා ගන්න පුළුවන්. නමුත් එක්කම මෙතනින් කැමති කෙනෙක් තෝරාගෙන ඉවරලා chat කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි පහසුවෙන්ම ලේසි විදිහට ඊමෝ account එකක් මුල ඉඳන්ම හදාගන්නේ. මම හිතනවා වීඩියෝ එක පැහැදිලි ඇති කියලා. මොනවා හරි ගැටලුවක් තියෙනවා අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. වීඩියෝ එක හොඳයි කියලා හිතනවා ලයික් කරන්නත් අමතක කරන්න එපා. මතක තියාගන්න subscribe කරලා නැත්නම් subscribe කරන්නත් අමතක කරන්න එපා. හොඳයි එහෙනම් යාළුවෝ අපි තවත් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔයාලා හැමෝටම සුබ දවසක්.